ඉස්සෙල්ලාම ඒ කියන්නේ මමත් 1999 වගේ මේ ජිප්සීස්ලාගේ ඩාන්සින් ගෲප් එකට මේ ගර්ල් කෙනෙක් ඕනේ වෙලා තිබ්බා. ඉතින් එතකොට අම්මි තමයි ඔය පත්තරේ දැක්කේ මේ ඩාන්සින් ගෲප් එකට ගෑල් ළමෙක් ඕනේ කියලා. ඉතින් එතකොට අම්මි කිව්වා මමත් ඉස්සර පොඩි ජොබ් එකක් කර හිටියේ ඒ කාලේ. මේ බියුටි කල්චර් කෝස් එකක් කරලා ඉස්කෝලෙන් අවුට් වෙලා බියුටි කල්චර් කෝස් එකක් කරලා ඊට පස්සේ ජොබ් එකක් කර හිටියේ. ඒ අම්මි කිව්වා යන්න ඔයාලට පුළුවන් නේ කියලා. එයා මාව පොඩි කාලේ ඉඳන් හැම ඩාන්සින් භාරතද පහතරතද කැන්ඩියන්ද ලැටින් ඇමරිකන්ද ඔක්කොම ක්ලාසස් දානවා මට. ඒ කියන්නේ මාව ඩාන්සින් හදාරලා තියෙන්නේ පොඩි විදියට හරි හදාරුවා හැම නර්තනයෙම හැදුවලු. ඉතින් ඊට පස්සේ මේ මම ගියා ඉන්ටර්විව් එකට. ඉතින් ගොඩාක් කට්ටිය එතන ඉන්නවා ඩාන්සර්ස්ලා. ඒගොල්ලෝ ඔක්කොමලා නටනවා. මං කිව්වා අනේ අම්මී මොකද්ද මට නටන්න පුළුවන්ද මේ ළමයි ගොඩක් කට්ටිය ඉන්නවා. මට නටන්න බෑ මේව කියලා. අන්තිමට තමයි මාව ගත්තේ ඉන්ටර්විව් එකේ. ඊට පස්සේ මාව තමයි සිලෙක්ට් කරලා තිබ්බේ ඩාන්සින් ගෲප් එකට. ඉතින් ඒකෙන් තමයි ඉස්සෙල්ලාම මම ෆීල්ඩ් එකට ආවේ.